ඔයාලා මෙහෙම අපි ආයෙ හම්බෙන්නේ නැහැ. අපි ආයෙ මේ විදියට බෙන්ච් එක මම උගන්වනවා ඔයාලා මෙතන ඉගෙන ගන්නවා කියන කන්සෙප්ට් එක මෙතනින් එහාට වෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ ඔයා හැදෙන්න පටන් ගන්න කාලය පුරාවට අපිට පුළුවන් හැම දෙයකින්ම ඔයා පෝෂණය කරනවා. ඔයාගේ හිතේ ආයෝජනය පිළිබඳ බීජ පැල කරනවා. යහපත් පුරවැසියෙක් වෙන්න ඕන කියන බීජ පැල කරනවා. ඒ වගේම තමයි ගෞරවනීය මිනිසෙක් විදිහට ජීවත් වෙන්න ඕන කරන අවස්ථාව හදාගන්න කියන එක ඔයාට නොපිරියලා අපි කියපු කාරණා. මෙතනින් එහාට ගියාට පස්සේ තවදුරටත් අපිට අතින් අල්ලන්න එකයි යන්න දරුවෙක් නෑ. මෙතනින් එහාට ඔයා තනියම පය තියෙන තපන්න අවස්ථාවක් තියෙනවා. ඔළුවේ කෙලින් කරගෙන මට සතුටින් මගේ ළමයෙක් මේ ඉන්නේ මේ ප්‍රතිඵලයට ගිහින් තියෙන්නේ කියන එක සතුටින් කියන්න පුළුවන් මට්ටමට ඔයාගේ ජීවිතේ හදාගන්න ඕනේ. ඒ වගේම අපි නිර්මාණය කරන්න මෙතන උත්සාහ කරේ නැහැ අපිත් එක්ක යන පිරිසක්. අපි හැම වෙලේම උත්සාහ කරේ අපිව අභිභවා යන පිරිසක් විදිහට ඔයාලව නිර්මාණය කරන්න. මම හිතනවා මේ උත්සාහය මල්පල ගැනවිලා ඇති යම් දිනකදී ඒකේ ප්‍රතිඵලය අපි ඉනලාවි. මෙතනින් ඉස්සරහට ගියාට පස්සේ මේ ලෝකේ වෙනස්. මේ වෙනස් ලෝකයේ තුලදී හැම වෙලේම හොඳ මිනිස්සෙක් වෙන්න. ඔයාට හම් වෙන හැම මිනිස්සෙක්ම හොඳ නැහැ. හැබැයි ඔයා හොඳ මිනිස්සෙක්. ඇටලේ මස්නහර වලින් හැදිච්ච හිතක් ඔයාගේ ඇඟ ඇතුලේ තියෙනවා කියන එක ඔළුවේ තියාගන්න. ගොඩක් මිනිස්සු ආව යූස් කරයි. කමන්නේ. දැනදැනත් ඉන්න. හැබැයි ඔයා හරි මිනිස්සෙක් වෙන්න. ඔයාගේ ජීවිතේ ආදරය දෙන්න එළියට. ආදරයෙන් ඒ මිනිස්සුත් එක්ක කටයුතු කරන්න. සාපේක්ෂව ගත්තොත් 26 බැච් එක අතරින් මගේ ජීවිතේ මට ටිකක් ඒ කියන්නේ මෙච්චර කාලයක් හිටපු ළමයි අතරින් 26 ගාල්ල කියන්නේ මට ටිකක් වැඩිපුර දැනෙච්ච බැච් එකක්. ඒකට එක හේතුවක් තියෙනවා. විශේෂම හේතුව තමයි අපි හැම අවුරුද්දකම දැකලා තියෙනවා රාමසාන් එනවා. ඒ රාමසාන් එකේදී වටලප්පම් හොමාරු කරගන්න අපි දැකලා තියෙනවා. ඒ දරුවෝ අපිට එක දෙනවා දැකලා තියෙනවා. හැබැයි කවමදාකත් මුළු පන්තියටම ළමයි වටලප්පම් බෙදනවා අපේ ජීවිතේ අපි දැකලා නැහැ. ඒ විදියට ආදරයෙන් සහජීවනයෙන් හිටපු කණ්ඩායමක් වගේ. මම මේ පන්තියෙන් දැක්ක ආදරය ಜಾති වශයෙන් බෙදුනේ නැහැ. ආගම් වශයෙන් බෙදුනේ නැහැ. හරි එකමුතු පිරිසක්. අදට හරිද? අපි අනම්මනම් කියනවා, hina වෙනවා, පාතිමාල කියලා විහිළු කරනවා, නාන කියලා විහිළු කරනවා. හරිද? එක එක විස්තර කියනවා. හැබැයි අපි එක පිරිසක්. මිනිස්සෙක් වෙන්න අවංක වෙන්න, කරන දේට අවංකව කටයුතු කරන්න, ආදරණීය වෙන්න. අදින් පස්සේ ඔයාලට ওই දේවල් කියලා දෙන්න අපි නැහැ. නමුත් මම හිතනවා අවුරුදු 2කමාරක් තිස්සේ ඔයාලගේ හිතේ ඒ දේ පැල කරන්න අපිට පුළුවන් වුණා කියලා. හැමෝටම කියන්න තියෙන්නේ මේ පන්තින ළමයි අත උස්සන්න මගේ ගුටි ගහපු නැති අය කවදාද? ඒ ගුටි ගහපු දවසට උඹලට වඩා මම රිදිලා තියෙනවා. හේතුවක් තියෙනවා. මොකද ඔයාලා පොඩි ළමයි පස්සෙන් අපි පැන්නුවේ නැතොත් ඔයා වැඩ කරන්නේ නැහැ. ඔයාම කල්පනා කරන්න. හෝම්වර්ක් ටික චෙක් නොකරනම් ඔයා වැඩ කරනවා. බැන්නේ නැත්නම් ඔයා වැඩ කරනවා. ඔයා වැඩ කරනවා. ඒ හැමතැනකම වැලුවේ උඹල කොහොමද නිර්මාණය කරගන්නේ. ඉතින් පිට ළමයින්ට රිදෙන්න මම ටිකක් වැඩිපුර ගහලා තියෙනවා. තරහක් නැහැ හිතේ. බල හැමෝටම එහෙමයි. හරි ආදරේ. මම බලාපොරොත්තු වෙන එක දෙයයි. ජීවිතයේ දවසක ඔබ දිනනවාද ඒ දිනන හැම මොමන්ට් එකක්ම මම ගොඩක් එන්ජොයි කරනවා. ඔයාලා ඉස්සරහට අරන් ඉන්නේ රිසල්ට් එක කියන්නේ මගේ ලයිෆ් එකේ මම සතුටින් මුක්ති විඳින තැන. ගුරුවරයෙක් විදියට ලබන්න පුළුවන් ලොකුම සතුට තමන්ගේ ගෝලියෝ ටික තමන්ව අභිභවා යන තැන. ගුරුවරයෙක් විදියට මම දවස ගන්න වයසට යනවා. මම මේ ස්ටේජ් එකේ ඉඳී. තවදුරු ගානක් ඉඳී. අදින් පස්සේ මේක ඔයාගේ පන්ති කාමරේ නෙමෙයි. මං හිටිය පන්ති කාමරේ නෙමෙයි. මං හිතනවා උඹලගේ හිතේ අමතක නොකරන මතක ගොඩක් උඹලගේ හිතේ මං ඉතිරි කරන්නේ නැති. මං හැම වෙලේම උත්සාහ කරා ගුරුවරයෙක්ට එහා මං උඹලට යාළුවෙක් වෙන්න, සහෝදරයෙක් වෙන්න, තාත්තා කෙනෙක් වෙන්න. මං හිතනවා මට පුළුවන් වෙන්නේ නැති. මං උඹලට උපරිම දේ කරා කියලා මං හිතනවා. දැන් දිනවාගේ වාරේ වා දිනලෙන්න. මං ඉන්නවා මෙතන බලාගෙන. මේ ස්ටේජ් එකේ මං ඉන්නවා. අනාගතේ වා එන දවසේ එනකොට ඒ ලෙවල් කියන එක කඩේකුත් විතරයි ඔයාගේ මුළු ජීවිතේම නෙමෙයි. ඒකේදී ඔයා විශිෂ්ට ප්‍රතිඵල ගන්නත් පුළුවන්.
මධ්‍ය ප්‍රතිඵල ගන්නත් පුළුවන්, සාමාන්‍ය ප්‍රතිඵල ගන්නත් පුළුවන්, දුර්වල ප්‍රතිඵල ගන්නත් පුළුවන්. හැබැයි ඔබ විශ්වාස කරන්න. මේ ලෝකයේ ඉන්න ශක්තිවත්ම මිනිස්සු ඔයා විතරයි. ඔයාගේ ශක්තිය ගැන දන්නේ ඔයා විතරයි. තමන්ට කවුරු නැති වුණත්, තමන්ට මොන දේ නොලැබුණත්, තමන්ගේ හිත හයිය නම් ඔයාට යන්න පුළුවන් ගමන බොහොම දුරයි. ඒ ලෙවල් කියන්නේ ඒක විභාගයක් විතරයි. ඒ ලෙවල් වලින් හැමෝටම ඒ තුන දාන්න පුළුවන් බෑ පුතා. හැමෝටම බෑ. ඒ ලෙවල් වලින් ඒ තුන දැම්ම කියලා හැමෝම සක්සස් වෙනවද? ඒත් නෑ. ඒ ලෙවල් වලින් අඩු රිසල්ට් එක දැම්ම වුණත් එයා සක්සස් වෙනවා. හිත හයිය මිනිස්සෙක් වෙන්න. පුංචි දෙයකට කඩන වැටෙන්න එපා. ඒ වගේම තමයි ඉස්සරහට යනකොට අපිට හම්බෙන හැම මිනිස්සෙකම අපේ ජීවිතේට ගලපන්න බෑ. නොගැලපීම දරාගෙන යන්න පුළුවන් මට්ටමට යන්න. ගලපන්න ගියොත් රිදුම වැඩි. මැච් වෙන්නේ නැත්නම් වලදී දැනන වැඩි. නොගැලපීම දරා ගන්නවා කියන එක හිතේ තියාගෙන යන තරමට ඔයාට ගොඩක් දුර යන්න පුළුවන්. නමුත් ඔබගේ ජීවිතේ මොන හරි ප්‍රශ්නයක් ආවොත් අපේ දොරවල් ඇරලා තියෙන්නේ ඕන දෙයක් කියලා හදාගන්න. එදා අද ඒ හිතපු දැන් වෙනවා. අදින් මේ හැමදේම ඔයාගේ අතීතයට එකතු වෙනවා. මම ඔයාගේ අතීතයේ මිනිස්සෙක්. මේ මොකක්ද? මෙතනින් එහාට ලකි කියන්නේ මෙතන නවතින මිනිස්සෙක් විතරයි. මම මෙතනින් එහාට ඉන්නේ නැහැ. අම්මා තාත්තා ආදරය කරනවා. හැම අරමුණක්ම අම්මා තාත්තා කෙරෙහිම තියාගන්න. ජීවිතේ හරියට පුතේ බය වෙන්න. දුක කියන දේ මිනිස්සෙක්ට තියෙනවා. හැබැයි හැමදාම දුක නැහැ. සතුට තියෙනවා. මං කියන ලස්සන කතාවක් තියෙනවා සහ මම අත්විඳ කතාවක් තියෙනවා. මිනිස්සෙගේ ජීවිතේ ගොඩක් කාලයක් කෙලවෙන්න පුළුවන්. හැබැයි කෙලවෙන්න එක සීමාවකට විතරයි. යම් තැනකින් පස්සේ උට හරියන එක නවතින්නේ නැහැ. එදායින් පස්සේ දිගටම හරියනවා. ඒ හරියන්න ගත්ත ගමන ඔයාලට පටන් ගත්තා. ලස්සන පොල්පටන් ටික, ලස්සන කෙලපටන් ටික හොඳට දකින්න පුළුවන්. දවසක අපේ මෙලකට ඊට වඩා අපි hina වෙලා එදාට මම ඊට වඩා තව ටිකක් ලඟ වෙලා කතා කරනවා. මගේ